සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක. සුද්ධ වූ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි වගන්තිය. අපේ දෙවියන් වහන්සේ ආපහු එන එක අනිවාර්යයි. අපි වෙක් කරගෙන යන්න. ඒ නිසා ඒ පැය අපි හරියටම දන්නේ නැහැ. නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන් උන්වහන්සේ ඉස්සරහා. අපිට අපිව සූදානම් කරගන්න පුළුවන්. උන්වහන්සේගේ මනාලිය විදිහට යන්න අපිට අපිව සූදානම් කරගෙන මඟ බලාගෙන ඉන්න පුළුවන්. ඔබට සුබ රාත්‍රියක්. යේසු පීඨයි. කවුරුත් තේරුම් ගත්තේ නැති මාරු තේරුම් ගත්ත මිතුරා ඔබමයි මාගේ ප්‍රේම යේසුනේ. කවුරුත් තේරුම් ගත්තේ නැති මාරු තේරුම් ගත්ත මිතුරා ඔබමයි මාගේ ප්‍රේම යේසුනේ. ඔබ අලංකාර දැසින් මාතුතුව නිසා විනාශ වෙන්නට සිටි මා දැන් ජීවත් වෙනවා.